හායි සාදරයෙන් පිළිගන්නවා විනෝවර්ස් YouTube channel එකට. අද අපි වීඩියෝ එක කරන්නේ Freon ෆෝන් එක ගැන. Freon M5A ෆෝන් එක ගැන. අපි ඉතින් ඉස්සරහට බලමු කොහොමද මේකේ වැඩ කෑලි මොනවද තියෙන්නේ, ෆෝන් එකේ අඩුපාඩු අවුල් ඔක්කොම අපි කතා කරමු. මුලින් මේක කියන්න ඕන මේකේ ඉන්නේ 90 Hz IPS පැනල් එකක්. ඇත්තටම මේ ගානට මේ ෆෝන් එකේ මේ පැනල් එක ගොඩක් වටිනවා. එතකොට මේකේ කැමරාව නම් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේකේ මෙගාපික්සල් 50 එකක් තමයි එන්නේ. ඒ වුණාට නෝමල් ෆොටෝ ගන්න කෙනට හොඳයි. මේක කැමරාව ගත්තොත් එච්චර ලොකු ක්වොලිටියක් අපිට කියන්න තරම් නැහැ. මෙගාපික්සල් 50 වුණත්. එතකොට මේකේ RAM එක ගත්තාම මේකේ ඉන්නේ 8/8 කියලා. එතකොට ස්ටෝරේජ් එක යනවා 256. එතකොට මේක ඇත්තටම RAM එක නම් දැන් සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක. එතකොට 256 දීලා තියෙන එකත් හොඳයි ඇත්තටම. මේක GPU එක ගැන නම් සෑහීමකටපත් වෙන්න බෑ. නමුත් මේකට මේ Wavins Meet ගේම් එක සපෝට් කරනවා. PUBG Mobile play ගන්න පුළුවන්. ඇත්තටම මේක මේ හොඳ ගානට ඇත්තටම වටින ෆෝන් එකක් මේක. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකින් ගන්නවා නම් ඔයාලට මේක ගොඩක් මිල අඩුවෙන් ගන්න පුළුවන්. එතකොට අපිට මේක බලා ගන්න පුළුවන් ඉස්සරහා මයික්‍රොෆෝන්, හෙඩ්ෆෝන්, ජැක් ෆෝන් පෝට් එක Type C තමයි එන්නේ. එතකොට මේකේ ඩුවල් ස්පීකර්ස් වැඩ කරන්නේ නැහැ. මේකේ එන්නේ එක ස්පීකර් එකයි මේක. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මේ වෙද්දී 25ක් විතර යනවා. 25කට විතර ඇත්තටම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ නම් හොඳ ෆෝන් එකක් ගන්න පුළුවන් වෙන. එතකොට මේක බ්‍රෑන්ඩ් නිව් ගන්න අයටත් එහෙම ලොකුම අඩුපාඩුවක් කියන්න නැහැ. ඔය විස්තර ටික තමයි තියෙන්නේ. මේකේ ෆොටෝ සාම්පල් ටිකක් මම දාන්නම් ඔයාලට. performance ගත්තත් මේකේ ගොඩක්ම හොඳට තියෙනවා. RAM එක එහෙම ලොකු අවුලක් නැහැ. $25ක් වගේ නම් සෙකන්ඩ් හෑන්ඩ් මුදලකට ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් නිව් නම් මම ගන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ.